Welcome you all. මම දමිත. අපි අද බලමු කොහොමද drawing එකක් create කරද්දී auto dimensions කියන smart option එක use කරන්න කියලා Fusion එකත් එක්ක. මුලින්ම අපි design workspace එකෙන් drawing workspace එකට move වෙන්න ඕනේ. එතනදී අපිට standard select කරගන්න පුළුවන් ISO ASME මම මෙතනදී ISO standard එකත් එක්ක okay කරනවා. මේකෙදී ඔක්කොම රන් වෙන්නේ cloud එක through. එතකොට අපිට high performance machine ඕන වෙන්නේ නැහැ Autodesk Fusion එකත් එක්ක work කරද්දී. අපි බලමු drawing එක create කරද්දී කොහොමද auto dimensions වලින් ලේසියෙන්ම drawing එක create කරගන්නේ කියලා. මෙතනදී අපි මුලින්ම සාමාන්‍ය drawing එක create කරන විදිහට අපිට ඕන views ටික assign කරගන්න ඕනේ. okay කරා. ඊට පස්සේ projected view ගිහිල්ලා අපිට ඕන අනිත් views ටික මේ විදිහට select කරගන්නවා. දැන් අපිට ඕන views ඔක්කොම ටික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන dimensions කියන option එකේ තියෙන auto dimensions කියලා feature එකක්. මේ feature එකට ගිහිල්ලා මෙතන අපිට පුළුවන් ඕන type එක select කරගන්න. types ගොඩක් generate වෙලා එනවා AI generated විදියට. මෙතනදී පෙන්වනවා 35 dimensions ඔක්කොම තියෙනවා. එතනින් 20 මෙතන assign වෙනවා. ඒ විදියට අපිට ඕන type එක select කරගන්න පුළුවන්. ඊට මෙතනින් අපිට density meter එකෙන් මේක level එක up down කරන්නත් පුළුවන්. તો dimensions වැඩි වෙනවා නම් අපිට වැඩි කරගන්න පුළුවන්. ඒ විදිහට අපිට ඕන dimensions option එක select කරලා අපිට පුළුවන් ඊට පස්සේ okay කරන්න. එතකොට මෙතන ඔයගලන්ට දැන් පේනවා මෙතන dimensions අපිට automatically generate කරලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඕන නැති dimensions මෙතනින් remove කරලා මෙතන add වෙලා නැති dimensions අපිට අලුතෙන් දාගන්න පුළුවන්. ඒතකොට එතනින් ඇත්තටම අපේ වැඩේ ලේසි වෙනවා. අපිට manually ඔක්කොම එකින් එක assign කරන්න ඕනේ නැහැ. automatically generate කරගෙන එතනින් අපිට ඕන නැති ඒවා ටික අයින් කරලා ඕන ටික ආයෙ add කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහටත් මේ වගේ smart tips අරගෙන